Hi ළමයි good morning. ඔන්න අද අපි යනවා අම්බුලුවාවේ. මේක අප්පච්චි ප්ලෑන් කරපු ට්‍රිප් එකක්. ඉතින් අපිටත් යන් කියලා කිව්වා බලමු මේ ට්‍රිප් එක කොහොම වෙයිද කියලා. Nagi hai kya? Hai kya? මෙතන ආශයෙක් හිටියා ළමයි. හරිම ලස්සන ආශයෙක්. කොහොම හරි එයාගේ පිටේ යන්න පුළුවන් එක්කෙනෙක්ට 500යි. ඉතින් මාත් රවුමක් ගියායේ වීඩියෝ ක්ලිප් එක මං ගාව නැහැ. ඊළඟට ඔන්න යන්න තියෙන සිය. අම්මෝ ලොස්ස. ඊළඟට මේ එළියෙන් යන්න තියෙන්නේ. හැම ඇත්තම. මම කන්දටම පියාඹරාම. මෙච්චර විතර අණයක් අත. මෙහෙමයි මට හෙලික් ෆෝබියා නෑ. බට් මේක ඇද්ද ගහලා හිල්ලලා තියෙද්දි බය හිතෙනවා. ඉරාවට මට උඩ ප්‍රශ්නයක් නෑ. බය ඉන්නේ ඔය මුර්ගියක් අපිට නෑ. එළිය බලන්න මට කිසි ප්‍රශ්නයක් නෑ. හරිද? මට අපි එක්ක විතර කරන්න බෑ. නෑ ඇත්තටම හෙලුණා. හෙලුණා. ඒක මං කිව්වේ. ඇත්තටම සුදු? ඇත්තටම තමයි දෙන්නේ මාත් කියන්නේ. අන්න කන්ෆර්ම් මේ කරේ මේ. දැන් දාස ලීගල් එජ් එක. අන්න ලංකා 14 නේ. ඉතින් ළමයි අපි ගොඩක්ම ආසාවෙන් ආවේ මෙන්න මේ ඇඩ්වෙන්චර් සෝන් එකට. හැබැයි අපි එනකොට අපේ වෙලාවට විතර වහලා. ඉතින් ඊට පස්සේ අපි ආවා අපි නතර වෙන තැනට. ඉතින් අපි 7 දෙනෙක් ගියා. 7 දෙනාට විලා එකක් තමයි අපි ගත්තේ. 30000ක් වුණා මේ විලා එකට. අපිට චෙක් ඉන් වෙන්න තිබ්බේ හවස 2ට. ඉතින් පහවදා හවස 2 වෙනකන් අපිට ඉන්න පුළුවන්. එහෙනම් මුලින්ම අපි යන් විලා එක ටිකක් බලලා ඉන්න. Good morning ළමයි. ඉතින් මම උදේ නැගිටලා එනකොටත් අම්මා උයන්න පටන් අරගෙන ඉතින් අම්මා කිව්වා යාලා උයන්නම් අම්මයි අප්පච්චි උයන්නම් අපිට ලෑස්ති වෙන්න කියලා. ඉතින් ඊට පස්සේ මම උඩට ගියා ලෑස්ති වෙන්න. මම ලෑස්ති වෙදිනොත් අයියා නම් තව නිදි. ඉතින් මම ඔයාලට මෙයාවට වටපිටාව පෙන්නගෙනම යන්නම්. මේ විලා එක හරිම ලස්සනයි ළමයි. ඔයාලා ඩ්‍රයිවර් කෙනෙක් එක්ක එනවා නම් ඩ්‍රයිවර්ට වෙනම රූම් එකක් තියෙනවා. වෙනම රූම් එකක් වොෂ්රූම් එකක් යටත් තියෙනවා. ඉතින් පූල් එක තියෙනවා, විලා එක තියෙනවා. ෆුල් විලා එකම 30000ක් තමයි උනේ අපිට. උඩ තට්ටුව සහ යට තට්ටුව දෙකම. ඉතින් ළමයි මම කිව්වේ අයියා නම් තව නිදි කියලා. ඉතින් හැමදාම මම නම් ලෑස්ති වෙලා ඉවර වෙන්න කිට්ටු වෙද්දි තමයි ආ ලෑස්ති වෙන්න පටන් ගන්නෙ. ඒ වුණාට කොහොම හරි මටත් කලින් එයා තමයි ලෑස්ති වෙලා ඉවර වෙන්නේ. ඉතින් සුපුරුදු පරිදි අදත් එහෙමම තමයි. හරි ළමයි දැන් අපි යමු නංගිලා මොකද කරන්නේ බලන්න. අනේ මං ගෙම්බෙක් වගේ. ගිම්බා
උඹට මේකප් එකක් දාන්නේ. හා මට ලස්සන ලිප් ලයිනර් එකක් විතර යූස් කරන්න පුළුවන් ලිප්ස්ටික් එකක් දුන්නා මෙයා. හා තියුණේ. ඒක ලස්සනයි වටේ ගාලා මැදලා පාඩේ ආ. අම්මේ මේ බලන්නකො චුට්ටක්. මෙයාව දැක්කද? ආ ගියානේ. වලිගෙන් අපවානර දස්කම් ලක්වනවා. හුවලිගෙන්